ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ මේ මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක මට මේ බස් එකක් ගන්න හිතුණා මේ. ඒකට මේ යන්න මේ මෙතනින් පොඩ්ඩක් ඇතුළට එන්න කිව්වා. අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට එකතු වෙන්න කලින් like එකක් දාලා මාව subscribe කරලා තියාගන්න. මේ හරි ඊට තමයි එන්න කිව්වේ. තව පොඩ්ඩක් ඇතුළට තියනවද කොහෙද? මම ඉතින් ගත්ත ගමන් සුපිරියට හදනවා ඉතින්. අම්මට සිරි වෙන්න හදනවා ඉතින්. සුපිරියට හදනවා කියන්නේ ඉතින් සුපිරියටම හදනවා. කියනවනේ මේ අන්න තියනවා බාණ්ඩේ එකදද මං හිතන්නේ. බලමු මේක සුපිරියද කියලා. මොනවත් හදලා නැහැ. හැබැයි කිව්වා මොනවත් ප්‍රශ්නයක් නැහැ කියලා. අන්න තියනවා බාණ්ඩේ. පේන්න නම් කිසි අවුලක් නැහැ. ඇතුළ නම් VIP කරලා තියෙන නිකන්. එළිය මොනවත් හදලා නැහැ. පේන වැඩි. නිකන් චාම් ලුක් එකට තමයි තියෙන්නේ. ඉතිපස්සත් සුපිරි. පොරට සල්ලි දීලා එමු. කිසි වෙන විදියට නම් පොඩ අවුලක් නැහැ. අපි පොඩ්ඩක් නැගලා බලමු. කියන්න බෑනේ මොනවත් නේ. ඇතුළේ මොනවත් තිබ්බොත් පේනවනේ ඇතුළේ මොනවත් නැහැ. අම්මට කිසි හෝන් වැඩනේ. අම්මට හුදු හෝනුත් වැඩ. බලමු අපි පොරට සල්ලි දීලා ඔච්චර බාන්න චෙක් කරන්න දෙයක් නැහැ. මගේ මේ යාළුවෙක් ඉන්න වැඩි චෙක් කරන්නේ නැහැ. බලමු මෙන්න ඉන්න මේ පොරට. මල්ලි මේ මම බස් එක නම් ගන්න හිතුවා. ඔව් මේ හොඳට නම් තියෙනවා. මොකද මල්ලි මේ මොකද ෂුවර්නේ ලක්ෂ 68යිනේ නේ. හරි. ඒ පේන තරම් අවුලක් නෑ. මල්ලි මෙන්න සල්ලි ටික. හරි එහෙනම් පුසා අපි ගියා. හරි අරමුණේ දැන් බස් එක නම් යතර අපේ යතේ. මේක හදන්නත් ඕනි. හැබැයි මෙහෙම තියෙන විදිහට නම් අවුල්. පොඩ එළිය හදලා ගන්න ඕනි. අපි පොඩ්ඩක් යම් බලන්න. ඊදුරු දෑතට බුදුසන්නයි කියලා යම් බලන්න. අම්මට හුදුයි. කිසි අවුලක් නෑ. මේ දුම් වාර්තාව නම් ගන්න වෙනවා. පේනවනේ දුම් වාර්තාව නම් හරිනේ. අනිවාර්යෙන්ම දුම් වාර්තාව නම් ගන්න වෙනවා. පේනවනේ අතට බලමු අපි. අම්මට හුදු. පේනවනේ යාළුවනේ. ඉතින් සුපිරියටම තියෙනවා. VM එක පොඩ්ඩක් ඇතුලේ හදලා ගන්න. කොහමද සද්ද යාළුවනේ? ඉතින් සුපිරියටම දෙනවා. මල්ලි යනවා. හරි. මල්ලි යනවා. හරි. පොරවත් කොමරි යනවා කියලා යන්න අපි ෂේපේ. මේ පොරට මේ බස් යාඩ් එකක්ම තියෙනවා. මේ තියෙන පොරගේ බස් යාඩ් එක. පේන ඇති අය ඉතින් බස් එන ගැටියක් තියෙනවා මේ. සමහරක් වෙලාවට විකුණනවා. තව පොඩි දුරයි තියෙන්නේ මේ බස් එක. කෙලියක් උන්ට හෙන ගහන්න පීප් තමයි බෑච්චිට. දන්නවනේ ඉතින් මේ පට්ට වදයක් තියෙන උන්ගෙන් නම්. මේ හරියම තමයි ගෑරේජ් එක නම් තියෙන්නේ. පොඩ්ඩයි මියන් අදන එකත් ඉතින් අපි මේ ඊළඟ වීඩියෝ එකේදී හයියෙන් ගිහිල්ලා පෙන්නන්නම් මම මේ අදන ගත්තේ එහෙම හරි නෑනේ. පොඩක් දන්නේ නැද්ද ඉතින්?
මට හුඩු පොලිසිය හෙමි යන ඇඟට ගුණයි වගේ පොලිසියක් ඉන්නවා පේනවනේ. මොන්න මෝඩයක් එක්ද මන් දන්නේ. හෝන් ගහනවා මට මතක් වෙනවා හොඳ වගේ. ඊළඟ වීඩියෝ එකේදී අපි යන් කතරගම මේ බස් එකේ බාරේ ඔප්පු වෙන්න මම බාරේකුත් උනානේ. පොඩක් කියලා යන්නේ අම්මට සිටි මේ තියෙන නෙළුම් කුල්ල. මේ හරිය තමයි ගෑරේජ් එක නම් තියනවා කිව්වේ. අර තියෙන ෂෙඩ් එක ඉස්සරහා පේන නැති බස් එකක් නතර කරලා තියෙනවා. පොඩ්ඩක් මේ ඇතුලේ තියෙන්නේ අම්මට හුඩු රෝන් සයිඩ් නේ. සෝරි මල්ලි සෝරි මේ රෝන් සයිඩ් පොඩ්ඩක්. අදනේ ගත්තේ එම තමයි. ඉතින් ලයිසන් නෑනේ තාම මට. මේ ගොබ්බේ ඉස්සර දාන්න කලින් අපි යන්න ඕනේ. වෙනදී අදින් සුපිරියටම හදනවා බස් මම දැක්ක ෆොටෝ ටිකකුත්. ඉවඩ ඇතුල්ල යන් පේනව නැති සුපිරියටම හදනවා පොර. මේ තියෙන්නේ මෙන්න තියෙනවා යාළුවනේ අපිට ඕන විදිහට මේක දාගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම මේ බෆර් එකට කැමති එකක් තෝරගමු. බලමු අපිට හිතන එක දාමු. සෙට් නෑ. ඒකත් අවුල්. මේක හොඳයි වගේ. අපි මේකට දාමු මෙන්න මේකට දාමු මෙන්න මේක නෙමෙයි මෙන්න මේක. මේකට දාමු පුතා. නෑ ඒක හරියන්නේ නෑ. ඒකත් හරියන්නේ නෑ. එකක්වත් මෙතන තියෙන හරියන්නේ නෑ වගේ. ඒක හොඳයි වගේ. උඩට අපි මේ කැප් එකක් දාමු. මේ කණ්ණාඩියට දාමු. මේක නෑ පුතා මේක නෑ මේක. අන්න සුපිරි. වන් තියෙන්නේ නිකන් මේක දැම්මා මේක නෑ ශිස්සතර පිටිපස්සට දාමු අපි මේක දාමු මේක ඒක සුපිරි වගේ ඒක දැම්මා. කැප් එකට දාමු අපි මේකනේ අන්න මේකට දාමු මේකට දාමු මේක ඔය වැටෙන්නේ කවුද කිව්වේ වැටෙන්නේ නැහැ කියලා. මේක දැම්මා. අතුල පොඩ්ඩක් හදාගමු. අතුල පොඩ්ඩක් අවුල් ඒක සුපිරි. ඒක සුපිරි නෑ. අන්න දිනවා වන්නේ. මේකට අපි උඩින් දාමු මේක. ප්ලේන් එක අපි ගාමු. මේකත් නෑ. මේක සෙට් වගේ මේ තියෙන එක හොඳයි වගේ. එන්ජින් එක මාරු කරන්න යනවා මේක නම් එන බාර ගන්නක් යනවා කමන්නේ. මොනවා ගන්නද ඉතින් අපිත් අහිංසක මිනිස්සුනේ කමන්නේ. දා වේල හොයන් කයවට. ෆෝන් එක තියෙන ඕක හොඳයි වගේ මම ගහලා බැලුවා. මේක සුපිරි වගේ. මේකට තියෙන එක හොඳයි වගේ නේ. තියෙන එක හොඳයි. අපි බස් එක එළියට දාලා බලමු. A few moments later. ඉතින් යාළුවනේ මේ පේනවනේ බස් එක නම් එළියට ගත්තා. ඉතින් සුපිරියට හැදුවා පේනවනේ. ඉතින් තිබ්බ විදියට වඩා කොච්චර වෙනසක් කියලා තියෙනවද කියලා පේනවනේ. ඇතුළත් පොඩ්ඩක් වෙනසක් කරා. පෙන්නනම් මම ඔයාලට පේනවනේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දෙවෙනි වීඩියෝ එකේදී අපි යම් වාහනයට බාරයක් ඔප්පු වෙන්න. එහෙනම් යාළුවනේ මම ගියා.